හලෝ කට්ටිය ඔයාලට කොහොමද මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මං අද අරන් ආවේ අන්බොක්සින් වීඩියෝ එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ guys මම ඩාරස් එකෙන් ඕඩර් කරපු Nokia 105 4G ෆෝන් එක. ඒක එන්න දවස් 4-5ක් විතර ගියා. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සර වෙලාවම ඩාරස් එකේ මේ ෆෝන් එක පැක් කරලා තිබ්බේ කළු පාට මේ විදිහේ කවර් එක. මේකේ ඉස්සරහ සඳහන් කරලා තිබ්බ QR එකක් තියෙනවා, එවන්න ඕන ලිපිනේ තියෙනවා, ship address එක තියෙනවා, ඒ වගේ නිකන් කටුන් data ටිකක් දාලා තියෙනවා. අපි මේක අන්බොක්ස් කරලා බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන මං කියපු Nokia ෆෝන් එක. මේක ඉස්සරහා ෆෝන් එකේ නමයි ෆෝන් එකේ ෆොටෝ එකකුයි සඳහන් කරලා තියෙනවා. මේක එහා පැත්තේ තියෙනවා ෆෝන් එකේ පාට, ෆෝන් එකේ නිෂ්පාදනය කරලා තියෙන රට, ඒ වගේ කරුණු ටික සඳහන් කරලා තියෙනවා. මේක පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා මේකේ බැටරියේ ධාරිතාව, ටෝච් එකක් තියෙනවා කියලා, ඩිස්ප්ලේ එකේ ප්‍රමාණය, ඒ වගේ කරුණු ටිකක් සඳහන් කරලා තියෙනවා. මේක හැබැයි ඩුවල් සිම් ෆෝන් එකක්. අපි බලමු අන්බොක්ස් කරලා ෆෝන් එකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. ගයිස් මේක මේ විදිහට පිටිපස්සට දැම්ම ඕපන් වෙනවා. මේක ඉස්සෙල්ලම ෆෝන් එක බලා ගන්න පුළුවන්. අපි ෆෝන් එක මෙහෙම අරන් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේක මෙහෙම මේ පැත්තට මේ කැලක් තියෙනවා. ඒකේ ෆෝන් charger එක තියෙනවා. ඒකත් අපි පැත්තකින් තියාගමු. මේක මෙහෙම එහා පැත්තේ ෆෝන් එකේ බැටරිය තියෙනවා. අපි ඒකත් අරන් පැත්තකින් තියාගමු. අපි දැන් බොක්ස් එකත් පැත්තකින් තියාගෙන ෆෝන් එක සෙට් කරගමු බැටරිය. ෆෝන් එකේ බෑක් කවර් එක ගැලවුවට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ගහලා තියෙනවා මේඩ් ඉන් වියට්නාම් කියලා. මම හිතන්නේ වියට්නාම් ෆෝන් ක්වොලිටි හොඳක්. බැටරිය නම් ගහලා තියෙන්නේ මේඩ් ඉන් චයිනා කියලා. චයිනා බැටරි ඉතින් ඔයාලා දන්නවනේ කොහොමද හොඳයි කියලා. මේ විදිහට මම බැටරිය සෙට් කරගත්තා. අපි මේක දැන් පවර් ඔන් කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙහෙම මම පවර් ඔන් කරගත්තා. මෙහෙම ඊට පස්සේ ලැන්ග්වේජ් එක තෝරගන්න තියෙනවා. ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි තෝරගන්නවා. ඊට පස්සේ වෙලාව තෝරගන්න තියෙනවා. අපි මම ඒක පස්සේ තෝරගෙන පෙන්නන්නම්. අපි මේකේ මම සිම් එකක් දාලා තිබ්බේ ඉස්සෙල්ලා. හච් සිම් එකක් දාලා තිබ්බේ. මේකේ තියෙන ෆීචර්ස් ගත්තොත් ස්නැක් ගේම් එක තියෙනවා. තව ගේම් ගොඩක් තියෙනවා. ඒව ගන්න සල්ලි ඕනේ. මම එකින් එක කියලා දෙන්නම්. මේකේ කැලෙන්ඩර් තියෙනවා. කැලෙන්ඩර් ඔයාලා කොහොමද දන්නවනේ. කැල්කියුලේටර් තියෙනවා. ඕන ගානක් හැදුව හැකි. රේඩියෝ එකක් තියෙනවා. රේඩියෝ එකෙන් නම් මම හිතන්නේ මෙතෙන්ටද කොහෙද ගහන්න ඕනි හෑන්ඩ් ෆ්‍රී එකක්. එතකොට තමයි වැඩ කරන්නේ. මැසෙන්ජර්ස් කියලා එකක් තියෙනවා. මැසේජ් ඉන්බොක්ස් ඒව එහෙම යවුව හැකි. ටෝච් එක තියෙනවා. ඉස්සෙල්ලා මම කිව්ව ටෝච් එකක් තියෙනවා කියලා. ඉතින් හොඳ ක්වොලිටි එක ටෝච් එකක් තියෙනවා. ටෝච් එක ඔෆ් කරගමු. අය contacts කියලා එකේ තියෙන නම්බර් තියෙන්නේ. අය කෝල් බ්ලොක් එකේ තියෙන නම්බර් ක්ලොක් කියලා එකක් තියෙනවා. ඒකේ එලාම් තිබ්බ හැකි, ටයිම් එක හැදුව හැකි, ඒ වගේ ඒවා තියෙනවා. මේකේ මෙනු එකේ එච්චරයි තියෙන්නේ. මේකේ බැටරිය හැම හොඳට තියෙනවා ක්වොලිටි එක. මේකේ ෆෝන් එකට ලොක් එකකුත් දාගත්තා. ඒ go to කියන එකට ගිහිල්ලා මෙතන අපුවම ෆෝන් එක ලොක් වෙනවා. මේක ඔබලා මේකයි ඔබම අන්ලොක් වෙනවා. මේ ෆෝන් එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන් යන්න. මම අදට වීඩියෝ එක නවත්තනවා. subscribe කරන්න, කමෙන්ට් කරන්න, like කරන්න. ආයෙත් සෙට් වෙමු.